Hi! Welcome back to my channel. ඉතින් ඔන්න හුඟක් දවසකට පස්සේ තමයි ඔයාලට vlog එකක් අරගෙන වෙන්න උනේ. ඇත්තටම මේ දවස්වල ගොඩක් busy වෙලා හිටියේ. ඉතින් මට තිබුණ වැඩත් එක්ක මට ඔයාලව චුට්ටක් විතර මිස් වුණා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. ඉතින් මොන දේ තිබ්බත් ඔයාලට ලස්සන වෙන්න විවිධ දේවල් අරගෙන එන එක මගේ වගකීමක්. ඉතින් මං හිතුවා අදත් ඒ වගේම ඔයාලට ලස්සන වෙන්න ගොඩක් වැදගත් දෙයක් අරගෙන මේ vlog එකෙන් ඔයගොල්ලන්ව හම්බ වෙන්න. එහෙනම් ඉතින් දිගට වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. චුට්ටක්වත් වීඩියෝ එක මිස් නොකර අන්තිම වෙනකම්ම බලුවොත් ඔයාලට පුළුවන් අද සුදු වෙන්න ලස්සන වෙන්න රත්තරන් පාට සමක් අරගන්න ගෙදරදිම ඔයාට බොන්න පුළුවන් සිපිරි කොලජන් එකක් වගේ ඩ්‍රින්ක් එකක් ගැන මේ vlog එකෙන් දැනගන්න. එහෙනම් අපි ඉතින් අද vlog එකට යමු. ගොඩාක් දෙනෙක් මගෙන් පෞද්ගලිකව අහන දෙයක් තමයි සුදු වෙන්න, රත්තරන් පාට වෙන්න, ස්කින් එක කලර් අප් කරගන්න ඉන්නවට වඩා අපිට කලර් අප් වෙන්න පුළුවන් කොලජන් එකක් කියලා දෙන්න කියලා. ඉතින් ඇත්තටම මං කොලජන් වර්ග යූස් කරන්නේ නැහැ. ඉතින් මම කොහොමද එතකොට ඒ වගේ එකක් රෙකමන්ඩ් කරන්නේ? ඔන්න ඕක තමයි මට තිබුණු ප්‍රශ්නේ. ඉතින් මං හිතුවා මේ අහන හැමෝටම අද මේ vlog එකෙන් උත්තරයක් දෙන්න. ඉතින් කොලජන් කියන්නේ අපේ ශරීරය තුලින්ම නිපද වෙන දෙයක්. ඉතින් මේ කොලජන් අපිට හිතුමතේට අපේ ස්කින් එකට අරගන්න බෑ. ඒක අපි ડોක්ටර් කෙනෙක්ගේ රෙකමන්ඩ් එකක් අනුව තමයි අපේ ස්කින් එකට අරගන්න ඕනේ. ඉතින් මේ වෙද්දි ගොඩාක් දෙනෙක් මේ කොලජන් වර්ග යූස් කරනවා. ඉතින් ඒ එක එක කොලජන් වර්ග වලට ડોක්ටර්ස්ලාගේ රෙකමන්ඩ් එකක් තියෙන කොලජන් වර්ග තියෙනවා. ඒ වගේම එහෙම නැති ඒවා තියෙනවා. ඉතින් මේ මොන දේ යූස් කළත් අපි අපේ ස්කින් එකට කොලජන් එක අත්‍යවශ්‍යද නැද්ද කියන එක දන්නේ නැතුව අපි ඒක යූස් කරන්න හොඳ නැහැ. මොකද කොලජන් ස්කින් එකට අවශ්‍යයි ඉන්නෝ අවශ්‍ය නැති අය ඉන්නවා. ඉතින් ඒ හින්දා නියමිත වයස් කාල සීමාවක් තියෙනවා මේ කොලජන් එකක් යූස් කරන්න ඕනේ. ඉතින් මම හිතුවා මේ ප්‍රශ්නෙට මේ vlog එකෙන් උත්තරේ අරගෙන එන්න. මොකද ගොඩාක් දෙනෙක් අහනවනේ මට කොලජන් එකක් කියන්න, මම කොලජන් එකක් යූස් කරන්න කැමතියි. ඉතින් ඔන්න ඔහොම කියලා ඉතින් අපි යූස් කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම කොලජන් එක ડોක්ටර් කෙනෙක්ගෙන් රෙකමන්ඩ් එකක් අනුව යූස් කරන්න ඕනේ කියලා ඔන්න මගෙන් අහපු හැමෝටම තමයි මේ උත්තරය අරගෙන ආවේ. ඉතින් මං හිතුවා මේ අහන ප්‍රශ්නෙට දැන් උත්තරේ දුන්නට දැන් සමහරුන්ගේ හිතට හරි නැහැනේ. ඉතින් අපේ ස්කින් එකට කොලජන් එකක් අපි අරගන්න නැතුව ඉතින් අපිට පුළුවන් නේ නැචරල් විදිහට කොලජන් එකක් හදාගන්න. ඔව් එහෙම පුළුවන්. ඉතින් මං අද කියලා දෙනවා ඔයාලට ගෙදරමදිම දවස් 10ක් වගේ කාලෙකින් ඔයාලගේ ස්කින් එක රත්තරන් පාටකට අරගන්න පුළුවන් කොලජන් එකක් වගේ මැජිකල් ඩ්‍රින්ක් එකක් ගෙදරදී හදාගන්න විදිහ. ඉතින් මේකේ 100% ප්‍රතිඵල තියෙනවා. අනිවාර්යෙන්ම යූස් කරලා බලන්න. මාත් යූස් කරලා තමයි ඔයාලත් එක්ක මේ විදිහට ෂෙයා කරගන්නේ. ඉතින් මේක මට ડોක්ටර් කෙනෙක් කියපු දෙයක්. ඉතින් මං හිතුවා ඒ හින්දා ඔයාලට මේක අරගෙන එන්න. එහෙනම් අපි බලමු මේ මැජිකල් ඩ්‍රින්ක් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් අපිට සල්ලි දීලා කඩෙන් ගන්න කොලජන් එකකට වඩා ගෙදරදිම හදාගන්න මේ වගේ නැචරල් ඩ්‍රින්ක් එකක් තුළින් අපේ ස්කින් එකට හොඳ බෙනිෆිට්ස් අරගන්න පුළුවන්. වගේම ඒ වගේ අඩංගු වෙන දේවල් අපි දන්නවා. මොකද අපි හදාගන්න දෙයක් නේ. ඉතින් සල්ලි දීලා ලෙඩ අරගන්නේ නැතුව අපිට පුළුවන් ගෙදරදිම ලස්සන වෙන්න. එහෙනම් අපි බලමු මේක හදන්නේ කොහොමද, අපිට ඒකට අවශ්‍ය දේවල් මොනවද කියලා. ඔන්න ඉතින් ඔයාලා දන්නවනේ කහ. ඉතින් මේ අපේ ඩ්‍රින්ක් එක හදන්න අපිට අවශ්‍ය වෙන්නේ අමු කහ. ඉතින් මා ළඟ නම් ඇත්තටම කිව්වොත් අමු කහ නැහැ. ඉතින් මං ඒ හින්දා අරගෙන තියෙන්නේ අපි අර ආහාරයට ගන්න කහ තියෙනෝනේ අන්න ඒව. ඔයාලා ළඟ අමු කහ තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ ඇඟිල්ලක් වගේ තරමක ප්‍රමාණයේ අමු කහ කෑල්ලක් අරගෙන ඒක හොඳට තලා ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ අපි ආහාරයට ගන්න කහ එක. මේකෙත් ඔයාලට ඒකෙන් කෑල්ලක් තියෙනවා නම් ඒක කරගෙන තලා ගන්න පුළුවන්. ඉතින් මම මේ තියෙන්නේ මේ විදිහට ගෙදරදී හදාගත්ත කහ වලින් කුඩු කරගත්ත කහ. ඉතින් මේකෙන් අපිට ඕනේ දැන් ඔයා ඇඟිල්ලක වගේ ප්‍රමාණයක් කෑල්ලක් ගන්නවා නම් ගන්න ඕනේ. මේක කුඩු කරපු එක ගන්නවා නම් ඔයාට ඕනේ තේ හැඳි භාගයක වගේ ප්‍රමාණයක් අරගෙන අපි ඒක පිරිසිදු පාචනයකට දාගන්න ඕනේ. ඔන්න දැන් මම පෙන්නන්නම් මම අරගන්න ප්‍රමාණය කොහොමද කියලා. ඔන්න මේ වගේ ප්‍රමාණයක් තමයි අපි අරගන්න ඕනේ. අරගෙන අපි මේක පාචනයකට දාගන්න ඕනේ. ඔන්න මේ විදිහට දැන් මම මේක දාගන්නවා මේ භාජනයට.
මේකට දාගෙන ඊට පස්සේ අපි මේකට දාන්න ඕනේ නටන උණු වතුර. හොඳින් නටන උණු වතුර දාලා අපි මේක විනාඩි 10ක් 15ක් වගේ කාලයක් මේක හොඳට තැම්බෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් ඊළඟට අපි කරන්න ඕනේ දේ මොකක්ද කියලා. ඔන්න ඊට පස්සේ මෙන්න මේ වගේ ප්‍රමාණයක් අපි වතුර එකතු කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති දැන් මගේ භාජනයේ විදිහට මම ඒ තේ හැඳි භාගික ප්‍රමාණයකට මේ වගේ වතුර ප්‍රමාණයක් එකතු කරලා තියෙන්නේ. ඉතින් ඔයාටත් තියෙන්නේ ඔයා ඒ ගන්න ප්‍රමාණයට මේ වගේ වතුර ප්‍රමාණයක් එකතු කරන්න. ඊට පස්සේ අපි මේක හොඳින් වහලා විනාඩි 10ක් 15ක් වගේ කාලයක් හොඳට මේක තැම්බෙන්න දෙන්න ඕනේ. ඔන්න දැන් විනාඩි 10ක් 15ත් අතර කාලයක් තියලා මම මේක මේ විදියට අරගෙන ආවා. දැන් ඔයාට තියෙන්නේ මේකට පිරිසිදු මී පැණි තේ හැන්දක් එකතු කරන්න. ඉතින් මේ වෙලාවේ මගේ ළඟ මී පැණි නැහැ. ඒ හින්දා මම මේකට මී පැණි එකතු කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලා මී පැණි තියනවා නම් ඔයාලට මේකට එකතු කරලා හොඳට මික්ස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට එකතු කරන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි ගම්මිරිස්. මොකද ගම්මිරිස් වලින් අපේ ස්කින් එකට මේක හොඳට අවශෝෂණය කරගන්නවා. ඉතින් ඒකෙන් තමයි ඔයාගේ ස්කින් එක ලස්සනට පැහැපත් වෙන්නේ. එහෙනම් දැන් මම ගම්මිරිස් ස්වල්පයක් තමයි මේකට එකතු කරන්න ඕනේ. ඔන්න දැන් මම මේකට ගම්බිරිස් ටිකකුත් එකතු කරගත්තා. ඉතින් ගම්බිරිස් ගොඩක් එකතු කරන්න එපා. චූටි ප්‍රමාණයක් එකතු කරාම ඇති. දැන් මේක බොන්න තමයි තියෙන්නේ. ඉතින් මේකෙන් හොඳ ප්‍රතිඵල අරගන්න ඕන නම් ඔයා එක දිගට දවස් 10ක් මේක බොන්න. ඊට පස්සේ වඩ පුළුවන් සතියකට එකපාරක් මාසෙකට එකපාරක් විදිහට මේක මේන්ටේන් කරගෙන යන්න. ඉතින් මේකෙන් ඔයාගේ ස්කින් එක ලස්සනට අත්තරම් පාටකට අරගන්න පුළුවන් වගේම තමයි ඔයාගේ ස්කින් එකේ බිබිලි දාලා නම් ඒ වගේම උෂ්ණ අධික ශරීරයක් නම් ඔයාට තියෙන්නේ. රෑෂ් වගේ දේවල් වගේ ස්කින් එකේ තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් ඉක්මනට නැති කරගන්න ඔයාට මේ ඩ්‍රින්ක් එකෙන් පුළුවන්. ඉතින් මේක ඇත්තටම මැජිකල් ඩ්‍රින්ක් එකක්. මොකද අපිට විවිධ කොලජන් වර්ග යූස් කරන්නේ නැතුව අපේ ස්කින් එකට නැචරල් විදිහට මේ ඩ්‍රින්ක් එක යූස් කරලා ලස්සන කලර් එකක් හදා ගන්නවා වගේම අපේ ස්කින් එකේ තියෙන ප්‍රොබ්ලම්ස් වලට හොඳ බෙනිෆිට්ස් මේකෙන් අරගන්න පුළුවන්. එහෙනම් ඔන්න දැන් මම මේක බොන්න තමයි හදන්නේ. ඉතින් මේක බොන්න ටිකක් අමාරුයි. මොකද මම මේකට මී පැණි එකතු කරේ නෑනේ. මී පැණි එකතු කරොත් නම් කිසි ප්‍රශ්නයක් නෑ. එතකොට පැණි රසට තියෙන හින්දා බොන්න පුළුවන්. ඉතින් අමාරුවෙන් හරි අපේ ස්කින් එකේ කලර් එක හදාගන්න අපිට මේ දේවල් යූස් කරන්න වෙනවා. එහෙනම් ඉතින් ඔන්න ඔයාටත් පුළුවන් වගේ ස්කින් කලර් එක වැඩි කරගන්න කමං වගේ ස්කින් එකේ තියෙන ප්‍රොබ්ලම්ස් වලට හොඳ පිළිතුරක් ලබා ගන්න මේ ඩ්‍රින්ක් එක තුලින්. ඔන්න ඉතින් මම මගේ channel එක පුරාවටම ඔයාලගේ ස්කින් කලර් එක එකම කලර් එකට අරගන්න පුළුවන් විවිධ දේවල් ගැන කියලා දුන්නා. ඒත් එක්කම මම හිතුවා මේ vlog එකනොත් අපේ product කිහිපයක් ගැන ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් මේ products use කරලා මේ වෙද්දි ගොඩක් හොඳ benefits අරගත්ත කට්ටිය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් එයාලගේ comments, එයාලගේ result ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපිත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට මම හිතුවා මේ vlog එකෙත් අපේ products කිහිපයක් ගැන හඳුන්වලා දෙන්න. ඉතින් මේ තියෙන්නේ අපේ ගොඩාක් දෙනෙක් හොඳ ප්‍රතිඵල අරගෙන තියෙන Pearly Gold cream එක. 100% ඔරිජිනල් ප්‍රොඩක්ට් එක. කිසිම කෙනෙක්ට කිසිම අහිතකර ප්‍රතිඵලයක් නැති ගොඩාක් දෙනෙක් ගොඩක් ආසාවෙන් යූස් කරන Pearly Gold cream එක. ඒත් එක්කම තමයි ඔයාලට පුළුවන් මේ Pearly Gold cream එක පල්ලෙහා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලා ගෙදරටම ගෙන ගන්න 100% ඔරිජිනල් ප්‍රොඩක්ට් එක ඔයාලගේ ස්කින් කලර් එක දවස් 7ක් 8ක් වගේ කාලයක් යනකොට එකම කලර් එකට අරගන්න පුළුවන් මැජිකල් ප්‍රොඩක්ට් එකක් තමයි මේක. ඉතින් ඒත් එක්කම ඔයා ගන්න ක්‍රීම් එකේ රිසල්ට් එක අඩුද? ඔයාට ඔයාගේ ක්‍රීම් එකේ රිසල්ට් එක තවත් 4-5 ගුණයකින් වැඩි කරගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් ගැන මම ඔයාලට කියලා දෙන්නද. ඉතින් ඒ තමයි මෙන්න මේ ලාබ්‍රිජ් ගෝල්ඩ් ස්ක්‍රබ් එක. මේ කරන් ඇත්තටම ඇබ්බැහිය. මොකද මේක යූස් කරන අය අපේ ගොඩක් හොඳ රිසල්ට් අරගෙන තිනවා. ගොඩක් සුවඳ, ගොඩක් හොඳ ස්කින් එකේ පැහැපත් බව තව තවත් වැඩි කරගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. ඉතින් අපේ Pearly Gold cream එක ගන්න කට්ටිය දන්නවා එකෙන් එන ප්‍රතිඵල තවත් 4-5 ගුණයකින් වැඩි කරගන්න පුළුවන් හොඳ ස්ක්‍රබ් එකක් තමයි මේක. ඒ වගේම තමයි ඔයාගේ ස්කින් එක සම මැරුණු සම ඉවත් කරලා ලස්සනට පැහැපත් කරලා ලස්සන ග්ලාස් ස්කින් එකක් අරගන්න ඔයාට මේ ස්ක්‍රබ් එකෙන් පුළුවන්. ඔයාගේ ස්කින් එක ෂේඩ් එකකින් දෙකකින් ඔයාගේ දැන් ක්‍රීම් එකක් යූස් කරන්නේ නැති කෙනෙක්ට උනත් ස්කින් කලර් එක ෂේඩ් එකකින් දෙකකින් වැඩි කරගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මේක. ඔයා
වාගේ ස්කින් එකේ තියෙන මැරුණු සම ඉවත් වෙලා ලස්සනට වාගේ ස්කින් එක පැහැපත් වෙනවා. කියන්නේ ග්ලාසි ලුක් එකකට අරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මගේ ෆේස් එකේ තියෙන ග්ලාසි ලුක් එක. ඒත් එක්කම තමයි ළඟදීව මනමාලයක් වෙන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට හොඳටම ගැලපෙන ප්‍රොඩක්ට් එකක් තමයි මේක. ඉතින් ඒත් එක්කම බොඩි එකට මොනවද යූස් කරන්න තියෙන ප්‍රොඩක්ට් කියලා මම ඔයාලට දැන් පෙන්නන්නම්. ඉතින් අපි ළඟ බොඩි ලෝෂන් වර්ග කිහිපයක් තියෙනවා. මේ තියෙන්නේ අපේ ඩේ බොඩි ලෝෂන් එක. මේක ඔයාලට රාත්‍රී කාලයේදී වගේම උදේ කාලයේදීත් යූස් කරන්න පුළුවන්. මේක ගොඩක් හොඳයි ඔයාලට උදේ කාලයේදී. මොකද මේකෙන් ඔයාගේ ස්කින් එකේ තියෙන ඩ්‍රයි ගතිය නැති වෙලා ස්කින් එක හොඳට ස්මූත් වෙනවා. වගේම දවස් 10ක් වගේ කාලයක් යනකොට ඔයාගේ ස්කින් එකේ කලර් එකත් අප් කර ගන්නවාට පුළුවන්. ඉතින් ඒත් එක්කම ටිකක් අර ඉක්මනට රිසල්ට් එකක් ඕන කට්ටියට ළඟදීම පාටි එකකට මනමාලියක් වගේ ඉන්න ළඟදීම පාටි එකකට මනමාලියක් වගේ වෙන්න ඉන්න කෙනෙක්ට නම් ගැලපෙනම ප්‍රොඩක්ට් එක තමයි මේ White Secret ප්‍රොඩක්ට්. මෙන්න මේ White Secret ප්‍රොඩක්ට් එක. මේක ඔයාලට නයිට් එකට විතරයි යූස් කරන්න පුළුවන්. මේකෙන් දවස් 7ක් වගේ කාලයක් යනකොට ලස්සන ස්කින් කලර් එකක් හදාගන්න පුළුවන්. බ්ලීචින් නැති ඔරිජිනල් ප්‍රොඩක්ට් එක ඔයාලට අපෙන් අරගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ දෙකත් යූස් කළා ඔයාලට පුළුවන් වගේ ස්කින් එකේ කලර් එක එකම කලර් එකට අරගන්න. ඉතින් ෆේස් එක විතරක් සුදු වෙලා මාදි. ඔයාගේ ෆුල් බොඩි එකම කලර් එකට අරගන්න නම් මේ දෙකත් ඔයා යූස් කරලම බලන්න වෙනවා. එහෙනම් ඉතින් ඔන්න අද මම ඔයාලට මගේ බ්ලොග් එක තුලින් ඔයාලගේ ස්කින් කලර් එක අප් කරගන්න නැචරල් දේවල් වගේම අපි ළඟ තියෙන ප්‍රොඩක්ට් කිහිපයක් ගැන ෂෙයා කරගත්තා. ඉතින් මම හිතනවා අද බ්ලොග් එක ඔයාලා හැමෝටම වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් අදට බ්ලොග් එක ඉවර කරන්න තමයි හදන්නේ. ආපහු ඉක්මනට අලුතෙන් බ්ලොග් එකක් අරගෙන එනකන් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.